මේ මිස් මට හදිසි ප්‍රශ්නයක් අහන්න තියෙනවා මිස්. මගේ නංගිට පීරියඩ්ස් හැදුනාම පස්සේ හරිම වේදනාවයි. එයා ඉස්කෝලේ යන්නෙත් නෑ, වැඩක් කරන්නෙත් නැහැ. අනේ මිස් මානසික වැටිලා ඉන්නේ මම. මොකද්ද මිස් කරන්නේ මන් දැන් මේකට? යාට ගොඩක් වේදනාවක් තියෙනවා කියනවාද? ඔව් මිස්. වඩා අල්ලගෙන දඟලනවා. හරි. පීරියඩ්ස් වේදනාව කියලා කියන්නේ සමහරවිට එක එක විදිහට පේන කියන. ඒ කියන්නේ එයා වෙන මොන හරි බොනවද? තමා බොන්නේ මිස්. ඒ උනට ඒකත් අල්ලන්නේ නැහැ. ඒත් වේදනාවෙන් කෑ ගහනවා. එයා මොන හරි බොනවද? වේදනානාශක තමා ගන්න. ඒ උනට ඒවට හරියන්නේ නැහැ මිස්. මෙහෙමයි වේදනානාශක වගේ දෙයක් ගන්නකොට අපි දෙපාරක් හිතන්න ඕනේ. මොකද ළමයෙක්ට ඒක මොන විදිහට ඉෆෙක්ට් කරයිද කියලා අපි දන්නේ නැහැනේ. සමහර විට කාලයක් යනකොට අතුරු ආබාධ වගේ එන්න පුළුවන්. මිස්ගේ නංගිට මම ඒ වෙනුවට දෙන්නම් ඉක්මනට වේදනාව අඩු වෙන වේදනානාශකයක්. හැබැයි මේකෙන් මිස්ගේ නංගිට කිසිම අතුරු ආබාධයක් එන්නෙත් නැහැ. වේදනාව නැති වෙනවා වගේම මිස්ගේ නංගිගේ ගර්භාෂය ආරක්ෂා වීමකුත් වෙනවා. මොකක්ද කියලා දන්නවද? ඒ තමයි මිස් අශෝකාරිෂ්ඨ කියලා කියන්නේ. ඒක සාමාන්‍යයෙන් ආයුර්වේද ඖෂධයක්. මිස්ට පුළුවන් යක්කල ආයුර්වේදයෙන් ඒක ගන්න. මිස් මාත් එක්ක දැන් ආවොත් මිස්ට මට ඒක දෙන්න පුළුවන්. මේක මිස්ගේ නංගිට ගිහින් දෙන්න. යක්කලට එන්න බැරි ඔයා නිෂ්පාදන ඔන්ලයින් ගෙදරට ගෙන්න ගන්න බලාපොරොත්තු වෙනවා රුපියල් 5000 හෝ 5000ට වැඩියෙන් ගන්න ඕනම නිෂ්පාදනයකට ඔයා ලංකාවේ කොහේ හිටියත් ඩිලිවරි ෆ්‍රී.